පිළිගන්වමින් ආරාධනා කිරීම සඳහා කැපිටපොළ ප්‍රදේශයේ අදවසේ දේශනාවේ දායකත්ව දරන ප්‍රතිබල දායකත්ව දරන ඉන්දුමති උපාසක මෑණියන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා දැහැත් සත්‍යය පිළිගන්වමින් ආරාධනාව සිදු කරන්න. තත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස ස්මන්තු සබ්බ මුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සංභවෝ තස්මා පුනබ්බවෝ හෝති එවං ලෝකේ පවත්තති වැඩමා වැඩ සිටින සේනාසන වාසී ගරු කටයුතු මහා සංඝරත්නයේ අවසරයි ගුණවත් වාසනාවන්ත පින්වත්නි හැමදෙනාම එකතු වෙලා බුද්ධ ඓතිහාසික රහතන් කන්ද ආරණ්‍ය සේනාසනයේහි වාර්ෂික කර්ණ පූජාමය පින්කමට සමගාමීව සේනාසනයේ සිදු කරනු ලබන ආගමික වතාවත් වල සුවිශේෂී අංගයක් විදිහට මේ වෙලාවේ ධර්මානුශාසනාවක් සිදු කරවලා ජීවිතයන් ධර්මාලෝකයෙන් ආලෝකමත් කර ගැනීම උපකාර වන පරිදි ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දහමෙන් විදක් ශ්‍රවණය කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. වටිනා පින්කමක් ජීවිතය තුළින් සිදු කරගන්න බලාපොරොත්තු වෙන අවස්ථාව. කාමාවචර කියලා කිව්වේ ඇයි? පින්වත්නි දැන් අපි සාමාන්‍යයෙන් අපි මිනිස්සුෝ විදිහට අපි කවුරුත් කාමාවචර සත්වයෝ. මම හිතනවා මේ දේශනාව යම් තාක් දුරට අවබෝධයක් ඇති නේද මේ පින්වතුන්ට කාමාවචර කියන්නේ මොකක්ද කියලා? කාමාවචර කියලා කියන්නේ පස්කම් සැපයට ඇලුම් කරන සත්වයන් කියන අදහස සරලව ගත්තොත්. අපි කවුරුත් ජීවත් වෙන්නේ පස්කම් සැපයට ඇලුම් කරන ලෝකයකද නැද්ද? ඇලුම් කරන ලෝකයක නේද? කවුරු හරි නැහැ කියනවා නම් ඒක වෙන්න බැරි දෙයක් නේ. බණ කියන මමත් බණ අහන ඔබත් අපි කවුරුත් කාමාවචර ලෝකවල ජීවත් වෙන සත්වයෝ. කාමාවචර ලෝක කියලා කියන්නේ මොනවද? ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්නේ කොහේද? දැන් කාමාවචර කියලා කිව්වේ පස්කම් සැපයට ඇලුම් කරන සත්වයන් ජීවත් වෙන කොටසක් කියලා අපි සරලව විග්‍රහ කරගත්තා. එතකොට මේ පස්කම් සැපයට ඇලුම් කරන සත්වයෝ ජීවත් වෙන ලෝක 11ක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මොනවද මේ ලෝක 11? දේව ලෝක කීයද? දිව්‍ය ලෝක 6. චාතු මහරජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාන රති, පරිණිමත වස්පති. ඔන්න ඔය 6 මේ කියන කාමාවචර ලෝක ගණේ තියෙනවලු. ඔන්න 6යි. ඊළඟට තියෙනවා මනුෂ්‍ය ලෝකය. ඒ කියන්නේ අප ඔබ ජීවත් වෙන මේ මනුෂ්‍ය ලෝකය. 1යි 7යි. ඊළඟට කියනවා සතර අපාය. නරක තිරිසන් പ്രേත අසුර. ඔන්න ඔය ලෝක 4යි.
ඉස්සලම කීයද කිව්වේ 6යි. දෙවනෝකුව 1යි. අවසානට කිව්වා 4යි. සේරගම එකතුව 11යි. කාමාවචර පින්වන්නේ ලෝක තියෙනවා 11. මෙන්න මේ කාමාවචර ලෝක 11 ජීවත් වන හැම දිනාටම සසර ගමන සුගතිමත් කරන්න හේතු වෙන වටිනා පින්කමක් තමයි කාමාවචර කුසල ගානයට පින්කමක් කියලා කිව්වේ. සුගතිමත් කරන්න කියලා කිව්වේ දුගතෙන් අත මුදවා ගන්න හේතු වන නිසා. සුගති කියලා කියනවා සුව ඇති ගති. ගති කියලා කියන්නේ උපතට. සුව කියන එකෙන් කියනවා සැපවත් කියන එක. සැපවත් උපතක් ඇති කරන්න හේතු වන වටිනා පින්කමක් තමයි පින්වත්නි කඨින පූජාව කියලා කියන්නේ. ඔන්කේ හෙට කරන පූජාව. ඊළඟට මේ කඨින පූජාව කියන වචනේ මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මොකද හෙට දවසේ කරන පින්කමක්. නමුත් ඔබට යම් අවබෝධයක් මේ පින්කම ගැන දීලා මේ පින්කමක් තුළින් අපි පින්කමක් මෙබඳු පින්කමක් කරන්නේ ඇයිද කියන අවබෝධය ඇති කර දෙන්න තමයි මම මේ කෙටි කාලයක් තුළ බලාපොරොත්තු වෙන කාලය ගිහිල්ලා තියෙන නිසා. දැන් පින්වත්නි බණ අහන ඔබත් මමත් එහෙනම් ජීවත් වෙන්නේ මොන ලෝකයකද? කාමාවචර ලෝකයක. කාමාවචර ලෝකේ ජීවත් වන සත්වයන්ට මේ කාමාවචර ලෝකේ රූපාවචර ලෝකේ අරූපාවචර ලෝකෙන් අත මිදෙන්න හේතු වන වටිනා පින්කමක් තමයි මේ කඨින චීවර පූජාව. ඒ කියන්නේ ඒ තුනෙන් අත මිදුණා කියලා කියන්නේ විග්‍රහ කරන්න යන්නේ කාලය නිසා ලෝකෝත්තර මට්ටමටපත් වෙන්න පුළුවන්. අපි ලෝකෝත්තර කියලා කියන්නේ අරිහත් මඟඵලලාභීත්වය. ඒතර ලෝකෝත්තර මට්ටමටපත් වෙන්න හේතු වන වටිනා පින්කමක් තමයි කඨින චීවර පූජාව කියලා කියන්නේ. එතකොට පින්වත් ඔබ හැමදෙනාම අද මේ පින්කමේ කොටස්කරුවන් විදිහට තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. දැන් පින්වත්නි පහුගිය ඇසල පොර කසලොස්සක් වුන් පොහේ දවසේ මේ ශාලාවට එකතු වුණ දායක පිරිසක් නේවාසික වැඩි ඉන්න මහා සංඝරත්නයට දැහැක් වට්ටියක් පිරිනමලා ආරාධනාවක් කළා. හාමුදුරුවනේ අපි 3 මාසයක් උපස්ථාන කරන්න. මේ 3 මාසෙ ඔබ වහන්සේලා වස්සාවාසික වැඩ ඉන්න අපි හැකි අයුරින් සංඝෝපස්ථාන සුදු කරමින් වතාවත් සුදු කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පින්වත්නි භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාප්තියක් තිබුණා. චරත දික්කේ චාරිකං බහුජන සුඛාය බහුජන හිතාය කියලා. මේ පින්වතුන් අහලා තියෙනවානේ දුරුතුකර පොයේ දවසේ වැඩදැක්කම නේද? දුරුතුකර පසළොස්වක වුන් පොයේ දවසේ තමයි ලෞතුරා භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ප්‍රඥාප්තියක් වශයෙන් කනවන්නේ පින්වත් මහණෙනි ඔබ වහන්සේලා සිව් දිසාවේ වැඩම කරලා ධර්ම ප්‍රචාරය දෙන්න කියලා. ඒ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ අවවාදයේ පිළිපදින ආර්ය ශ්‍රාවකයෝ මොකද කරන්නේ? ගම් දනව් හැසිරෙමින් පින්වත් ධර්ම ප්‍රචාරය දෙනවා. හැමදාම දිවා රාත්‍රී නොබලා ධර්ම ප්‍රචාරය දෙනවා. ඒ කාලේ අද වගේ නෙමෙයි බොහොම දුෂ්කර කාලයක්. ප්‍රත්‍ය පහසුවක් බොහොම අඩුයි. චීවර නැහැ, පිණ්ඩපාතේ යැපෙන්න පුළුවන්. හැබැයි සේනාසන අඩුයි. චීවර සහ සේනාසන අවම කාලයක්. ගිලන්පස දානය වගේ දේවල් අවමයක් නැහැ. පිණ්ඩපාතේ එතනම ලැබෙනවා. පින්වත්නි ඔහොම අවුරුද්ද පුරාවට භික්ෂුන් වහන්සේලා ධර්ම ප්‍රචාරය දෙනවා. වස් කාලයේ එළවෙනකොට, වැහි කාලයේ එනකොට උන්වහන්සේ මුල් බුදු සමයේදී වර්ෂා කාලයේ එළවෙනකොට භික්ෂුන් වහන්සේලා ධර්ම ප්‍රචාරය දෙනවා. ඉතින් ওই ධර්ම ප්‍රචාරය යෙදෙනකොට භික්ෂුන් වහන්සේලා පින්වත්නි මහ වැස්සට එනවා. අද වගේ මං කියනකොට ආවාස පහසුකම් නැහැ, චීවර පහසුකම් නැහැ. අද වගේ කුඩ වගේ දේවල් බොහොම අඩුයි. ඉතින් බොහෝ භික්ෂුන් වහන්සේලා තෙමිලා වස්ත්‍ර දියබත් වෙලා උන්වහන්සේලා ඒ ධර්ම ප්‍රචාරය වැඩම කරන එක නැවැත්තුවේ නැහැ. මිනිස්සුන්ට සසරෙන් ඈතර වෙන මඟ කියා දෙන්න ඕන කියලා. දැන් පින්වත්නි භික්ෂුන් වහන්සේලා මෙහෙම ධර්ම ප්‍රචාරය යෙදෙනකොට සමහරක් දායකයෝ කැමති උනේ නැහැ. නැත්නම් මිනිස්සු කැමති උනේ නැහැ. මේ භික්ෂුන් වහන්සේලාගේ සිවුරු ආදියේ තෙමිලා තමන්ගේ නිවස් වලට වඩම්මව ගන්න. අදත් එහෙම තියෙනව නෙමෙයි. සමහරක් වෙලාවට එහෙම අවස්ථාවක් තියෙනවා. අපි උනත් කැමති නෑනේ. අපිරිසුදු වෙලා එන කෙනෙක්ට අපේ නිවසට දෙන්නේ භික්ෂුන් වහන්සේලා දැන් අපිරිසුදු වෙලා ඇයි? අර වැස්සට තෙමිලා
දැන් අර වස්ත්‍ර වල තියෙන පඳු දිය වෙලා ශරීරය පුරාම වැක්කිරිලා මේ වගේ වික්ෂුන් වහන්සේලා පිරිසුදු වෙලා. හැබැයි මේ වැඩම කරන්නේ උන්වහන්සේලා කරුණාවෙන්. පින්වත්නි අද වගේ මේ සිමෙන්ති ගොඩ නැගිලි තිබුණේ නැහැ. තිබුණේ මැටි ගෙවල්. සහ ඇතැම් වෙලාවට ඉලුක් වගේ දේවල් හේවි කරපු ගෙවල්. ඉතින් මේ ගෙවල් වල මහා වැසි කාලයට මොකද වෙන්නේ? මැටි දික්ටි තෙත වුණනවා. පොළොවෙන් සමහරට උල් දිය දානවා. ඉලුක් අතරිනුත් අර ධාරානුපාත වර්ෂානේ අපේ රටේ වගේ ඉන්දියාවේ මහා වැසි වැටෙනවා. එතකොට මේ මහා වැසි වලට ඉලුක් අස්සෙන් වතුර තැනින් තැනින් වැටෙන අවස්ථාවක් තියෙනවා. දැන් මේ පිටුතුන්ට ඔය අත්දැකීම් සමහරට ඇති. අපි පුංචි කාලේ අපි දැකලා තියෙන මැටි ගෙවල් වල ස්වභාවය. එතකොට මැටි ගෙවල් වල ඇස්ස උළු තිබුණත් එimane තෙමනන්නේ නෑ. ඉතින් මේ හාමුදුරුවෝ මේ තිරිච්ච ගේ ඇතුළට එනකොට ගේ හිමියෝ කැමති වෙයි. ශ්‍රද්ධාව තිබුණා. ඇයි ගේ ඇතුළ මඩ වෙන අපුරුසුදු වෙලා. පින්වත්නි දායකයෝගේ විරෝධතාවයක් ආවා. මේ වික්ෂුන් වහන්සේලා තෙත වතින් ගම්දනව් හැසිරෙනවා වැස්ස දෙකෙතේ. ඕක දැනගත්ත තීර්ථකයෝ. ඒ කාලෙත් පින්වත්නි විවිධ ආගම් දහම් තුන දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණා. ඉතින් මේ අය මොකද කළේ? මේ අය අවස්ථාවක් කරගත්තා මහා සංඝයාට නින්දා අපහාස කරන්න. කොහොමද අවස්ථාව කරගත්තේ? මේ අය කියන්න පටන් ගත්ත පින්වත්නි වැස්සට කලින් වේයෝ කෝවියෝ වගේ සත්තු වැහි කාලේ පෙර නිමිති දැකලා මොකද කරන්නේ? වැහි කාලේ නොතෙමී ජීවත් වෙන අවශ්‍ය පරිසරය හදාගන්න. ඒ කියන්නේ ආහාර ටික එකතු කරගන්නවා. ඒ වගේම තමයි කුඹහේ නවීකරණ කටයුතු කරගන්නවා මේව කරනවා. ඒ පුංචි සත්තුන්ට තියෙන මොළේවත් මේ වික්ෂුන් වහන්සේලාට නැහැ කියලා කියන්න ගත්තා. ඒ වැහි කාලෙට තෙමෙතෙමි තවමත් ධර්ම ප්‍රචාරය. අර පුංචි සත්තු වැස්ස කාලේට අර බිල් වලට ගිහිල්ලා එකතු කරගත්තු ආහාර මුත්‍රාවෙන් ඒව ඇතුළටලා ඉන්නවා. ඊළඟට මේ අය නැවත කියන්න ගත්තා. දැන් පින්වත්නි අපි දන්නවනේ මේ පළාත පෑවිලක තද කිඩොරට හුවෙන තැනදී පෑවිලි කාලෙට පොළවේ තියෙන පුංචි පුංචි තනකොළ මේවා වේලිලා යනවා. ඊළඟට අලුතෙන් වැහි වැටෙනකොට මොකද වෙන්නේ? අර මැරිච්ච තනකොළ කෙනෙක් නව දළු දාලා අලුත් තනකොළ හැදීගෙන එනවා. නැවුම් දළු හැදලා එනවා. ඉතින් ඔය දළු හැදුනට පස්සේ ඕවා කන්න පොඩි පොඩි සත්තු වෙනවා. ඉතින් මේ තීර්ථකෝ කියන්න ගත්තා අනේ මේ වික්ෂුන් වහන්සේලාට කිසි මොලයක් නැහැ. අර නව දළු දාගෙන අලුත් තනකොළ පාගනවා. ඒවට එන පුංචි පුංචි සත්තු පාගමින් තමයි ධර්ම ප්‍රචාරය දෙන්නේ. අවිහිංසාවාදී දර්ශනයක් අනුගමනය කරන්නේ. ඒ වුණාට උන්වහන්සේලාගේ ධර්ම ප්‍රචාරය අශෝභනයි කියලා නින්දා කළා. මේ නින්දාව එහාට පින්වන්නේ බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබුණා. භාගතුන් වහන්සේ බලනවා බුදුරෝණී පෙර බුදුරජාණන් වහන්සේලා මේ වස් කාලය කොහොමද ගත කළේ? බුදුරෝණී දැක්කා පෙර බුදුරජාණන් වහන්සේලාගේ ශාසන තුල භික්ෂුන් වහන්සේලා වැහි කාලේ වස්සාවාසිකව වැඩ ඉන්නවා. භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා අනුජානාම වික්‍රේ වස්සානේ වස්සාන උපදාන්තු මහණෙනි මේ වස්සාන කාලේ වැසි කාලයේ වස්සාවාසිකව වැඩ ඉන්න කියලා කිව්වා. පින්වත්නි ඒ කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තම තමන් වහන්සේලාගේ සමථ විදර්ශනා පිටහිත යොමු කරන්න කිව්වා. මේ තුන් මාසය වික්ෂුන් වහන්සේලාට බණ භාවනාවට කාලය වැය කරගන්න. තම තමන් වහන්සේලාගේ විමුක්තිය පිණිස. බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ අවවාදයේ පිළිගත්තු එදා වැඩ සිටි මහා සංඝරත්නය මොකද කළේ? ඒ අවවාදයේ ලෙසින් පිළි අරගෙන පින්වත්නි ඇසල පුර 15 පුන් පොහොය දවසට අලපෑලවීම. බුදුරජාණන් වහන්සේලාගේ මේ දවස් සමාදන් වෙලා කමටහන් අරගෙන ඔන්න වැඩම කරනවා ගම්දනව වලට වස්සාවාසී වෙලා ඉන්නවා. කොහොමද වඩින්නේ? අරඤ්‍යකාංගයේ රූපමූලිකාංගයේ වගේ තැන්වලට. ශුන්‍යාගාර හොයාගෙන ශුන්‍ය ආගාර කියලා කියන්නේ හිස් අවකාශය. පාළු අතහැරපු ගෙවල් එහෙම තියෙනවා නේද? අන්න ඒ වගේ තැන්වලට. ගස් බෙන වලට, ගල්ලෙන් වලට, කඳු ශිඛර වලට, ඔය වගේ තැන්වලට හාමුදුරු වඩිනවා. ඔය වැඩම කරන සමහර භික්ෂුන් වහන්සේලා ඇසල පොයට කලින් වඩින්නේ.
දුර යන්න ඕන නිසා. කමතහන අරගෙන වඩිනවා. දැන් ඔයත් නිකමට හිතන්න ඔයාලගේ ගමක් නැද්දේ. ස්වාමීන් වහන්සේලා 29 59 100ක් නම් වගේ පොළේ පාත්‍රයකට තරේ බහුලාගෙන වඩිනකොට ඔයාලට ප්‍රශ්නයක් හිතෙන්නේ නැද්ද? මේ හාමුදුරුවෝ කොහෙද මේ වඩින්නේ කියලා. ප්‍රශ්නයක් එනවා නෙවෙයි. එදා හිටපු දායකයන්ටත් මිනිස්සුන්ටත් ওই ප්‍රශ්නේ ආවා. මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් වදිනවා. ළඟට ගිහිල්ලා වුණා ස්වාමීනි කොහෙද මේ වැඩම කරන්නේ? ඔයලාගේ කියනවා පින්වත්නි අපි මේ වස්සාවාසික වැඩි ඉන්න වදිනවා. කොහෙටද වදින්නේ? අපි මේ අබ්බෝකාසික ස්ථානයකින් හිස් අවකාශයක් කවුරුවත් ගැවසෙන්නේ නැති අපට බණ භාවනා කරගන්න පහසුකම් තියෙන තැනකට මේ වදින්නේ. මේ මිනිස්සු ආරාධනා කරනවා මේ ස්වාමීනි කොහෙවත් වදින්න ඕනේ නැහැ. ඔබ වහන්සේලා මෙහිම වැඩින් අපි ඔබ වහන්සේලාට අවශ්‍ය ප්‍රතිපහසු හදන්නම් කියලා ඉක්මනින් කුටි ගෙවල් ටිකක් ඔය මැටියෙන් අද වගේ සිමෙන්ති වලින් හදා ඉන්නේ. ඉරුක් ටිකක් හෙවලි කරලා ඉක්මනින් පහසුකම් ටික හදනවා. දාන ටික සූදානම් කරනවා. ඒකල දාන දෙන හාමුදුරනේ ඔබ වහන්සේලා කොහෙවත් වඩින්න එපා. මේ කාලේ ඔබ වහන්සේලා මේ වෙහි කාලේ මේ අපේ ගම්පියස් වල වැඩම කරන්න වැඩ ඉන්නේ. ඔබ වහන්සේලාට 3 මාසෙ අපි අප උපස්ථාන කරන්න ඔය 3 මාසෙ අපට අවවාද අනුශාසනා කරමින් වැඩ ඉන්න කියලා ආරාධනා කරනවා. පින්වත්නි සමහරක් වෙලාවට ඒ විහාරස්ථානවලම දායකයෝ ඒ තැන් වලට ගිහිලා ආරාධනා කළා. සමහරක් ස්වාමීන් වහන්සේලා වැඩම කරනකොට උන්වහන්සේලා ළඟට ගිහිලා ආරාධනා කළා. ඉතින් මේ විදියට ආරාධනා කරපු වස්ස ආරාධනාව අද මේ විදියට හෙටටත් පින්වත්නි මේ විදියට සුදු කරගෙන යනවා. ඔක තමයි ක්‍රමය. ඉතින් එදා හිටපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ආර්ය ශ්‍රාවකයෝ බොහෝ සෙයින් කුසල දහම් සිදු කළා. ඊළඟට විමනේ කාමාවචර කුසල ගණයටයි දෙන වටිනා පින්කමක් කියලා මම ඔබට පැහැදිලි කළා. කාමාවචර කුසල කියලා පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය අභිධර්ම පිටකයේ පැහැදිලි කරනවා ධම්මසංගණිත් ප්‍රකරණේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතක් ගැන. සෝමනස්ස සහගත කියලා කියන්නේ සතුටු සිතේ. ඥාන සම්ප්‍රයුක්ත කියලා කියන්නේ නුවණ මෙහෙवला. අසංස්කාරික කියලා කියන්නේ කවුරුවත් විසින් කියලා කරන දෙයක් නෙමෙයි. දැන් මේ පින්වතුන් මේ පින්කම් කරන්නේ මම හිතනවා එහෙම. සෝමනස්ස සහගත කියලා කියන්නේ සතුටු සිතේ. ශ්‍රද්ධාවේ මොඩ වැඩිලා මේ පින්කම් කරන්නේ ඒක තමයි සතුට. ඊළඟට පින්වත්නි ඥාන සම්ප්‍රයුක්තය නෝන මෙහෙවල පින්කම් කරනවා. අපිට පින්වන්නේ පින්කමක් කරනකොට තේරෙනව මොකද්ද? ශ්‍රද්ධාව වගේම තේරෙනව මොකද්ද? ප්‍රඥාව තියෙනකොට. ප්‍රඥාව තියෙනකොට තමයි ඒ පින්කම ලස්සනට කෙරෙන්නේ සහ අවබෝධයෙන් කෙරෙන්නේ. දැන් බලන්න මේ පින්කම දිහා බැලුවහම මේ ධර්මාසනයේ ඉදිරියේ මේ මල් වලින් සරසලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ අභිමුඛේ මල් වලින් සරසලා තියෙනවා. එතකොට අපි හිතමු කවදාවත් මේ වගේ තැනකට නාම කෙනෙක් මෙතනට ආවොත් මේක දැකලා අනේ බොහොම ලස්සනයි කියලා හිත පැහැදෙන්නේ නැද්ද? පැහැදෙනවා. පැහැදෙනකොට එයාට පින්වන්නේ නිරායාසයෙන් ඇති වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. ඊළඟට මේ වැඩ පිළිවෙල දැකලා හිත පැහැදිලා ඒකට පොඩ්ඩක් නම්‍යශීලී වෙනවා. හිත යොමලා එතනටලා ඉන්නවා. ඔබ අහලා තියෙනවද? මණ්ඩුක කියලා දිව්‍ය රාජයෙක් බණ පොතේ පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ චම්පා කියලා නුවරක පින්වන්නේ ධර්ම ප්‍රචාර වැඩම කරපුවාට ධර්ම දේශනා කරනවා. ඒ චම්පා නුවර ධර්ම දේශනා කරනකොට එක්තරා පොකුණක් අභියස ගග්ගරා කියලා කියන්නේ පොකුණට පාලි භාෂාවේ ඔය කියන පොකුණ අභියස බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඔය දේශනාව අහන බොහෝ පිරිසක් ආවා. ඔය පිරිස පින්වන්නේ බණ අහනකොට බුදුරජාණන් වහන්සේගේ හඬ බොහොම සුමිහිරි ඕනම සත්වයක මිනිස්සෙක්ට පමණක් නෙමෙයි දෙවියන්ට, මනුෂ්‍යයන්ට, තිරිසංගත සත්වයන්ට පවා, යක්ෂයන්, අමනුෂ්‍යයන්ට පවා බොහොම මිහිරියාවෙන් කන් දෙන්න පුළුවන් භාගතුන් වහන්සේගේ හඬට. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඔය හඬ ගැටුණලු අර පොකුණ හිටපු මැඩියෙක්ට. අපි දන්නව නේද අද සමාජෙත් අපි කියනවා ශබ්ද රසය, අර්ථ රසය කියලා දෙකක්. එවන්නේ මනුෂ්‍යයාට තමයි අර්ථ රසය දැක ගන්න පුළුවන් අපේ භාෂාවෙන්. හැබැයි අපිට ශබ්ද රසය වෙන වෙන දේවල් වල දැන් අපි හිතමු මෙතන අපි මෙහෙම බණ අහනකොට එළියේ අපට ඇහෙනවා යම්කිසි කුරුල්ලෙක්. එයා හඬ නගලා කෑ ගහනවා අපේ කන් වලට මිහිරි. අපි ඒ සතන්ගේ හඬක සමහරවිට මේ දේශනාවට හුඟක් දෙනට ඩයටන් කැලුම් කරන්න පුළුවන්.
ඒ ශබ්ද රසයට අනුව කරන නිසා. දැන් සමහර වෙලාවට මේ දේශනාව අහගෙන ඉන්නම හැබැයි කවියක් කිව්වනම් අහගෙන ඉන්න පුළුවන්. ඒ ශබ්ද රසයට අනුව කරන නිසා. ඒ වගේ පින්වත්නි අර සත්වයට භාග්‍යවතුන් වහන්සේ ගහට ඇහිලා අර්ථ රසය දැනුන්නේ නැහැ. ශබ්ද රසයට ඇහුම්කම් දුන්නා. ශබ්ද රසයට ඇහුම්කම් දුන්නා විතරක් නෙමෙයි ඒ සතා ඒ හඬ උපයෝගී කරගෙන හිත සමාධිමත් වුණා. හිත ඒක අරමුණකට ගියා. ඒ කුසලයෙන් ගිහිල්ලා දෙව්ලොව උපදිනා මොකක් නිසාද? ඒ කුසලයෙන් කියලා දෙව්ලොව උපදින හේතුව කියනවා. ඔය දැන් ඔය පොකුණේ ඉඳලා මේ මැඩියා පින්නන්නේ ගොඩට ඇවිල්ලා 30 කෙලවරේ ඉඳගෙන අර හඬට ඇහුම්කම් දීගෙන ඉන්නවා. ඔය ඇහුම්කම් දීගෙන ඉන්නකොට කැලේ තමන්ගේ ගොපල්ලෝ ඉන්නවනේ හරක් බදා ගන්න අය. මෙහෙම එක්කෙනෙක් තමන්ගේ ගවයන් කැලේ ගිහිල්ලා හොයා ගන්න බැරුව කැලේ පුරා හොයලා අර පොකුණ ළඟින් තමයි එළියට එන්නේ. ඔය ගොපල්ලෝ ළඟ මොකක්ද අතේ තියෙන්නේ? හරක්ට ගහන කෙවිත තියෙන්නේ. මෙයා බැලුවා පොකුණ කෙලිවරේ ලොකු පිරිසක් ඉන්නවා. ඒ පිරිසට ලොකු දේශනාවකුත් සිද්ධ වෙනවා. මාත් මෙතනට ගිහිල්ලා මේක පොඩ්ඩක් අහගෙන ඉන්න මොකද දන්නේ නැහැ කියලා මෙයා ඇජ්ජයට. ගිහිල්ලා නිකන් ගියේ නෑ අර පොකුණෙන් අතපය දෙන මඩ ටික හොදගෙන පිරිසක් ළඟ නිකන් යන්න බෑනේ. මඩ ටික හොදගෙන පිරිස් කෙලවරට ගිහිල්ලා අතේ තිබුණ කෙවිත ඇන්න බිම. ඒ යන්නකොට පිළිමන්නේ එතන ඒ කෙවිත ඇනුනේ කාගේ ඇඟිල්ලද? අර පොකුණෙන් ගොඩ ඇවිල්ලා හිටියේ මැඩියාගේ ඇඟිල්ල. මැඩියා කොයි අවදානෙන්ද හිටියේ? හඬට අවදානෙ. එතකොට මැඩියා දන්නේ නැහැ මේක ඇනෙන භාවයක්. දැන් අපි දැන් ඔය බණ අහගෙන ඉන්නකොට අපිට සීරින් ශීතයක් කඩා වැටෙනවා. අපිට බණ අහනව දාන නැති නෝක වැටෙනව දාන්නේ නැහැ. ඒ වගේ පිළිමත් නේ. අර මැඩියා එතන නේදුණා. බලන්නකෝ හඬට අවදාන යොමු කරගෙන හිටපු විපාකය ගිහිල්ලා ඉපදුනේ මණ්ඩුක කියලා දෙවියෙක් වෙලා කියලා. එතකොට පින්වත්නි ඒ වගේ මම ඔබට පැහැදිලි කළේ මේවා දැකීම තුලත් ඇති වෙන ප්‍රසාදයක් ශ්‍රද්ධාව. ඒක තමයි දස්සන ප්‍රසාදය කියන්නේ. ඒ නිසා මම හිතනවා මේලාවේ පුණ්‍යානුමෝදනාව කරනවා මේ මල් මේ විදිහට ලස්සනට සැකසොත් එකම මලක් ගෙනත් කිව්වට ලස්සන වෙන්නේ නැහැ නේද? මේ විදිහට සකසපු පින්වතුන්ට මේ පින නිවන් පිණිස හේතු වෙන්නට ඕන. අපි කවුරුත් වෙනවන්නේ මේ පින්කම ලස්සන වෙලා කෙරෙන්නේ නිසා. ඊළඟට පින්වත්නි දැන් ශ්‍රද්ධාව තියෙන වගේම ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව නැතිව ශ්‍රද්ධාව තුනට වැඩකුත් නැහැ. ප්‍රඥාව තියෙන කෙනා තමයි යෝනිසෝ මනසිකාරයෙන් සිහිනවලින් මේ ධර්මයේ දකින්නේ. මේකේ තියෙන ආදීනේ දකින්නේ. දැන් ඔබ මෙහෙම හිතන්නකො ඔන්න පොඩි ළමයෙක් කියනවා මෙතන. ඒ පොඩි ළමයාට අම්මා කියනවා පුතේ අර ඉන්නේ බුදුහාමුදුරුවෝ කියලා. එතකොට ඒ ළමයාට ඒකේ වටිනකමක් දැනනවද? අම්මට ශ්‍රද්ධාව තියෙනවා. බුදුහාමුදුරුවෝගේ බණ අහලා තියෙන නිසා, ඒ කියන්නේ ධර්මය අහලා තියෙනවා. ඒ නිසා ධර්මයේ තියෙන වටිනාකම සහ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා හඳුනගෙන තියෙන ගුණය. හැබැයි අර පොන්චි ළමයාට පුතේ අර ඉන්නේ බුදුහාමුදුරුවෝ කියලා අත දික් කරලා පෙන්නනවට ඒ ළමයා ඒ දෙකෙන් එකක්වත් හඳුනගෙන තියෙනවද? නෑ හඳුනගෙන නෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඉන්නවා කියලා එයා දෙවනෝ තව කෙනෙක්ට කියනවා. ඊළඟට පින්වත්නි මේ වගේ මලක් දීලා තිනවා පුතේ ගිහිල්ලා බුදුහාමුදුරන්ට ඔක කියලා වඳින්න කියලා. ඔය ළමයා මොකද කරන්නේ අම්මා කියපු නිසා අර මල අරගෙන ගිහිල්ලා අතනින් තියලා වැඳලෙවි. ඒ ළමයා දන්නවද මේ මල පූජා කරාට පස්සේ මේකේ ආදීනයක් ලැබෙනවා කියලා? විපාකයක් තියෙනවා කියලා? ඊළඟට මේ ළමයාට මේ පූජා කරන ශ්‍රද්ධාව පහළ වුණාද? නෑ අර අම්මගේ කියමන නිසා ඒක කෙරුණා. එහෙනම් පින්වත්නි පුංචි කාලය කියලා කියන්නේ ප්‍රඥාව වැහුණ කාලයක්. හැබැයි අවුරුදු 17 18 කට ප්‍රඥාව ඉවර වෙනවා. සමහරු පෙර පින් බලයෙන් ප්‍රඥාව ඉවර වෙලා එනවා. හැබැයි එහෙම හැමෝටම මේක හිතන්නේ නැහැ. එහෙනම් පින්වත්නි ශ්‍රද්ධාව වගේම ප්‍රඥාව තීමටත් ඕන කියලා කිව්වේ ඒ අවබෝධයෙන් දකින්න පින්කමෙහි විපාකය ළඟා කරගන්න. ඉතින් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත කියලා කියන්නේ නෝන මෙහෙවලා. ඒ කියන්නේ ප්‍රඥාව මෙහෙවලා. අසංස්කාරිකයි කියලා කිව්වේ කවුරුවත් විධාන දුන්නේ නැහැ. පොල්ලක් අරගෙන ඇවිල්ලා වචනකින් තරවටු කරලා පොල්ලකින් තරවටු කරලා කියන මේ පින්කම කරන්න ඕන. එහෙම නැත්නම් මේ පින්කම මේ විදිහට කරන්න ඕන. මෙහෙම කරන්න ඕන කියලා කවුරුවත් අනවිධාන දුන්නේ නැහැ. ඒ නිසා තමන් විසින්ම හිතලා ඒ පින්කම් වලට සිහිය යොමුනකොට තමයි පින්වත් මේ පින්කමේ විපාකය දෙන්නේ. අනුන් කියා දුන්නා කියලා ඒක විපාකේ නැත්තේ නෑ. හැබැයි මේ කියන අභිධර්ම පාඨයට අනුව ඥාන සංප්‍රයුක්ත වෙන්නේ එතකොට. අසංස්කාරික වෙන්නේ එතකොට.
ඒකේ විපාකය මොකක්ද? ඒක පින්වත්නි කාමාවචර කුසල ගණයට අයිති වෙන වටිනා පින්කමක්.